මේ ගල මං ගත්තේ රුපියල් 12000කට. ඉතින් මේ ගල්ල රුපියල් 80000ක් වෙනකන් වැලියු එකක් ඇඩ් කරන්න මට පුළුවන් වුණා. ඉතින් ගලක් මේ වගේ හැදිරෙනකොට ආසයි බලන් ඉන්න. මේ මැණික් කියන්නේ වෙනමම ඇබ්බැහිමක්. මම ලංකාවේ ප්‍රධාන පෙළේ බැංකුවක ඉලක්කම් 6ක පඩියක් දාලා ඇවිල්ලා තමයි අද ෆුල් ටයිම් ජෙම් බිස්නස් කරන්නේ. මෙන්න මේ ඩීසල් ගෙවුඩ ගල මං ගත්තේ නිවිතගල ජෙම් මාකට් එකෙන්. කැරට් 2.30ක් තිබුණ ගල ගන්නකොට. ගල ඇතුලේ ගෙවුඩ හොඳට අන්තර්ගත වෙලා තිබුණා. පොඩි පළුදු වගේකුත් තිබුණා. අපි බර්න් එකට දාන්න කලින් මේ පළුදු ගාලා ඉවත් කරගෙන තමයි බර්න් එකට දැම්මේ. හැබැයි බර්න් කරන්න කලින් සම්පූර්ණයෙන් ප්‍රීෆෝම් කරගන්න හොඳ නැහැ. මොකද අපි දන්නේ ගලේ වාක්කුව බර්න් එකෙන් පස්සේ මොන පැත්තට එයිද කියලා. ඉතින් පළවෙනි බර්න් එකෙන්ම මේ ගල ෆස්ට් කලර් එකම ආවා. මට රුපියල් 1000ක් වගේ තමයි ගියේ බර්න් එකට. ඊට පස්සේ අපි ගල ඕවල් ෂේප් එකට තමයි ප්‍රීෆෝම් කරගත්තේ. ඉතින් අන්තිමට ආපු ගල තමයි මේක. කැරට් 1.10ක් තියෙනවා ගලේ. මම මේ ගල වික්කේ රුපියල් 80000ට. හැබැයි මේ ගලක් ලක්ෂයෙන් උඩ දෙන්නත් පුළුවන්. හැබැයි ඉතින් මට මේ ගල ලාභ ඇති නිසා මම මේ ගානට දුන්නා. මොකද අපෙන් ගල් ගන්න අයත් ලාභයක් ගන්න ඕනේනේ. එතකොට තමයි මේ මිනිස්සේ අපෙන් අහපව් ගලක් ගන්න. ඔයාලත් ගෙවුඩ ගලක් ගන්නකොට ගල හැමතැනම ගෙවුඩ හොඳට පැතිරිලා තියෙන ගලක් ගන්න. සමහර වෙලාවට ගලේ තොරෝලයක් වගේ තිබුණොත් ඒ තැන පාට වෙන්නේ නැහැ. ගෙවුඩ තියෙන තැන් හොඳට පාට වෙනවා. තොරෝලේ තියෙන තැන විතරක් සුදු පාටයි. එහෙම වුණාම ගල විසි කරන්න තමයි වෙන්නේ. අනික හොඳට බලන්න ගලේ තරාසම් බුබුලු වගේ තියෙනවද කියලා. මොකද අපිට ගාලා ඉවත් කරගන්න බැරි තරාසමක් තිබුණොත් ගල බර්න් එකට දැම්මට පස්සේ ගල පුපුරනවා. මේ ගල්වල බුබුලු හොයන්නත් හරි අමාරුයි. ටෝච් එක ගහගෙන යනකොට එකපාරට තරුවක් වගේ පත් වෙලා නිවෙනවා. ඒ හින්දා කලබල නැතුව හොඳට වෙලා අරගෙන බලලම ගන්න. ආයෙ බලන්න මේ ගෙවුඩ ගල්වල නොර කහට වගේ එනවා. එහෙම තියෙන ගල් ගත්තාමත් ගල් පරදිනවා. අපි මේ කොච්චර හැමදේම බලලා ගත්තත් කලාතුරකින් ගල පාට වෙන්නේ නැති අවස්ථා තියෙනවා. අපි දුම් ගලක් කියලා ගන්නවා. හොඳට ගෙවුඩක් තියෙනවා. හැබැයි බර්න් කරාම පාට නැහැ. ඉතින් එහෙම වෙන්නේ කලාතුරකින්. මොකද මේකට හම්බෙලා තියෙන ප්‍රදේශයේ හින්දා. ඔයාලා ගොඩක් දැකලා ඇති මාකට් එකේ ඉන්න වෙලෙන්දෝ ගෙවුඩයක් අරන් ගියාම අහනවා මල්ලි මේක කොහේ ගලක්ද? නැත්නම් කොහෙද පතලේ කියලා. ඒ මොකද එහෙම අහන්නේ ගල හම්බුන ප්‍රදේශය හොයාගන්න. මොකද ගෙවුඩ ගල් හම්බෙන ප්‍රදේශය අනුවත් ගල බර්න් කරාම එන පාට අඩු වැඩි වෙන්න පුළුවන්. තව දෙයක් තමයි ගොඩක් සිල්කි ගතිය වැඩි ගල් ගන්න යන්න හොඳ නැහැ. මොකද සිල්කි ගොඩක් වැඩි කියන්නේ ගල ගොඩක් මෝරලා. එතකොට කොච්චර බර්න් කරත් වැඩක් නැහැ. ගලේ ගෙවුඩ ඉතුරු වෙනවා. නැත්නම් ගොඩක් වෙලාවට ගල කළු වෙලාම යන්නත් පුළුවන්. හැබැයි ඉතින් ඔයාලා බලාපොරොත්තු වෙන්න එපා මාකට් එකට එන පළවෙනි දවසේම ඔයාලට මෙන්න මේ වගේ හොඳ ගෙවුඩ ගලක් ගෙනල්ලා දෙයි කියලා. මොකද ඔයා මාකට් එකේ පරණ වෙන්න ඕනේ. ගලකට දෙයකට හොඳට මිල ගහලා හුරු වෙන්න ඕනේ. ඒ ගල අරන් එන මිනිස්සෙක් කතා බහ කරලා එයත් එක්ක හොඳ රිලේෂන්ෂිප් එකක් හදා ගන්න ඕනේ. එතකොට තමයි ඔයාට ඔන්න හොඳ ගල් එන්න ගන්නේ. හොඳ ගල් එන්න ගත්තට පස්සේ සමහරලාට අතේ තියෙන සල්ලි මදි වෙනවා ඒ ගල් ටික ගන්න. අනිත් එක තමයි ඔයා මාකට් එකට ආපු මුල. ඔයාට හොඳ ගල් පෙන්නන්න නැති හින්දා ඔයා සෙමි ගල් නැත්තම් ගෙවුඩවල මෝරපු ගල් යංගල් ගන්න යන්න එපා. මොකද ඔයා ඒකට හුරු වුණාට පස්සේ ගල් අරන් එන කට්ටිය ඔයාට දිගටම ගේන්නෙත් අර සෙමි ගල් ඊට පස්සේ ගෙවුඩවල යංගල් මෝරපු ගල් තමයි ඔයාට ගෙනහැල්ලා දාන්නේ. සමහර වෙලාවට මේ මිනිස්සුන්ට හොඳ ගලක් තියෙන්න පුළුවන්. හැබැයි ඔයා හුරු වෙලා ඉන්නේ ඒ ගල් ගන්න නෙවෙයි. ඒ හින්දා ඔයාට ගෙනහැල්ලා දාන්නේ මරක ඔයා මුලින්ම බලපු ගල් ටික. ඒ නිසා මුල ඉඳලම හොඳම ගල ගන්න පුරුදු වෙන්න. කාලයක් යයි ගෙනාව මුල් දවසේ මාට හොඳම ගල ගෙනත් දෙන්නේ නැහැ. ඒ හින්දා අනිවාර්යෙන් කාලයක් අල්ලන් ඉන්න වෙනවා අවුරුද්දක් මාස 6ක් අවුරුද්දක් අනිවාර්යෙන්ම අල්ලන් ඉන්න වෙනවා. ඉතින් ඒ ටික අල්ලගෙන කාලයක් ඉන්නකොට ඔයාට හොඳ ගල් ටික එන්න ගන්නවා. එතනින් පස්සේ බිස්නස් එක හැදෙනවා. ඉතින් මොන දේ කරත් ටික කාලයක් එක දිගට අල්ලන් ඉන්න ඕනේ. ජෙම් බිස්නස් එකේ නෙවෙයි මොන දේ කරත් අනිවාර්යයෙන්ම කන්සිස්ටන්සි කියන එක වැදගත්. ඒ හින්දා ජෙම් බිස්නස් එකෙත් ඔයා ආව ගමන් හොඳම ගලක් බලාපොරොත්තු වෙන්න එපා. කාලයක් අල්ලගෙන ඉන්නකොට තමයි හොඳ ගල් ටික එන්න ගන්නේ. අනිත් එක තමයි ඔයා ගෙවුඩ ගලක් බලනවා නම් ඔයා ගාව මෙන්න මේ ටෝච් එකක් තියෙන්න ඕනේ. දැන් කට්ටිය කෑ ගහන්න ගනී මේවා පරණ ටෝච් අලුත් ටෝච් තමයි හොඳ කියලා. අලුත් ඒවා හොඳයි. ඒවා නරකයි කියනව නෙවෙයි. හැබැයි ආදුනිකයෙක් අලුතෙන් ෆීල්ඩ් එකට ඇවිල්ලා ගෙවුඩයක් බලන්න අමාරුයි මෙන්න මේ කලර් තුනේ ටෝච් එකෙන්. හොඳ පළපුරුදු කෙනෙක් නම් ෆෝන් එකේ ටෝච් එකෙන් හරි බලයි. හැබැයි මේ ටෝච් එකේ එළිය මෙන්න මේ විදිහට පොයින්ට් වෙන නිසා ගෙවුඩ ගලගේ ඇතුලේ තියෙන ගෙවුඩ මැටීරියල් එක ලේසියෙන් බලා ගන්න පුළුවන්. ඉතින් ඒකයි මං හැමතිස්සෙම කියන්නේ අලුතෙන් ෆීල්ඩ් එකට යන කෙනෙක් නම් පොඩි ගාණක් වේදන් වුණාට කමක් නැහැ මෙන්න මේ රත්නපුර ටෝච් එකක් ගන්න. ඉතින් දැන් ඔන්න සමහර අය බනින්න ගනි ඔයාලා ওই ටෝච් එක විකුණන නිසානේ ඔයාලා ওই ටෝච් එක මාකට් කරන්න ওই ටෝච් එකම හොඳයි කියන්නේ කියලා.
මං කියන්නේ අපෙන් මේ ටෝච් ගන්න ඕනේ නැහැ. වෙන කෙනෙක්ගෙන් හරි මේ જાතිය හොඳ ටෝච් එකක් ගන්න. එළිය මෙන්න මේ විදිහට පොයින්ට් වෙන ටෝච් එකක් ගන්න. මේ වගේ ටෝච් එක අතේ තියාගෙන මාකට් එකට බැස්සහමත් ඇත්තටම පොඩි දෙයක් තියෙනවා. මොකද එකක් තමයි මේ ටෝච් එක අතේ දිනකොට මේ මිනිස්සයා දන්නවා එයා ගෙවුඩ බලන්නේ. මොකද මේ ගෙවුඩ බලන ටෝච් එකක්. අනිත් එක තමයි මේ මිනිස්සයා දන්නවා ගල අරන් එන මිනිස්සයා දන්නවා ඔයාට යමක් කමක් තියෙන මිනිස්සෙක්. ඉතින් මේ ටෝච් එක පොඩි ගානක ටෝච් එකක් නෙවෙයි සාමාන්‍යයෙන් පොඩ්ඩක් මිල අධික ටෝච් එකක් නේ. ඉතින් මේ වගේ ටෝච් එකක් තියාගෙන ඉන්නකොට ගල ගේන කෙනා දන්නවා මෙයා යමක් කමක් තියෙන මිනිස්සෙක්. මෙයා ගෙවුඩ බලන කෙනෙක් ගෙවුඩයක් තියෙනවා නම් මෙයාට තමයි පෙන්වන්න ඕනේ කියලා. ඉතින් පුළුවන්කමක් තියෙනවා නම් මේ ටෝච් එකක් ගන්න. පොඩි ගානක් වියදම් වුණාට කමක් නැහැ. ඒක අනිවාර්යෙන් ඉන්වෙස්ට්මන්ට් එකක් වෙයි. ඊට අමතරව මේ ගෙවුඩ ෆීල්ඩ් එකට එනකොට පළවෙනි ගලෙන්ම ලාභ ගන්න බලාගෙන ඉන්න එපා. මොකද අනිවාර්යයෙන්ම පළවෙනි ගලෙන් ඔයා පරදින්න පුළුවන්. පරදිනවා නෙවෙයි පරදින්න පුළුවන්. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් කැපිටල් එකක් තියාගෙන තමයි මේ බිස්නස් එකට එන්න ඕනේ. ලොකු ගාණක් ඕනේ නැහැ. රුපියල් ලක්ෂයක් ලක්ෂ දෙකක් වගේ තිබ්බාම ඇති. ඉතින් අනිවාර්යෙන් ගලව ගන්නකොට හරිම ගලව ගන්න බලන්න. ආව නිසා ආදාවින්ද ගලක් අරගෙනම යන්න ඕනි කියලා මොකක් හරි ජරාවක් අරන් යන්න බලන්න එපා. දවසක් දෙකක් ඉවසලා හොඳම ගල ගන්න. එතකොට ඔයාලට පාඩු වෙන්නේ නැතුව දිගටම ඉස්සරහට බිස්නස් එක කරගෙන යන්න පුළුවන් වෙයි. අනිත් එක්ක කවදාවත් ගල ගේන මිනිස්සයා කියන මිලට ඔයා ගල ගන්න යන්න එපා. මුලින්ම ඔයා බලන්න මේ ගල මට කීයකට විකුණ ගන්න පුළුවන්ද? මේ ගල මෙච්චර ගානට විකුණන්න මං කීයකට ගත්තර කමක් නැද්ද? එහෙම හිතලා තමන්ගේ ගානට එනවනම් විතරක් ගන්න. මොකද වැඩි ගානකට අරන් ගිහිල්ලා ඒක විකුණ ගන්න බැරුණොත් කොච්චර හොඳ ගලක් වුණත් වැඩක් නැහැ. ඉතින් මම මේ මිල සම්බන්ධවත් වෙනම වීඩියෝ එකක් කරන්නම්. ඇත්තටම මේ මැනික් වලට මේකයි හරිම මිල. කැරට් එකක බ්ලූ සපා එකක් මෙන්න මෙච්චරයි මිල කියලා හරිම මිලක් නැහැ. ඉතින් ඒ හින්දා මාකට් එකට ගල් ගේන කට්ටිය Tamanට හිතුන හිතන ගලන් කියනවා. ඉතින් අපි දැනගන්න ඕනේ හරියට අවබෝධයක් තියෙන්න ඕනේ මේ ගල අපි කීයකට ගත්තට කමක් නැද්ද කියලා. අනේ ගණ කියන කෙනා තරහ වෙයි මෙයා කියන ගානටම ගන්න ඕනි කියලා. එහෙම එකක් නැහැ. Tamanට වඩින්නේ මෙච්චරද ඒ ගානට ඉල්ලන්න. ඒ ගානට දෙනවා නම් ගන්න. නැත්නම් වෙන ගලක් බලන්න. ඉතින් අපි ගෙවුඩ ගැන ඉස්සරහට වෙනම වීඩියෝ සීරීස් එකක් කරනවා. එහෙනම් මතක ඇතුව අපිව subscribe කරලා තියාගන්න. ඉතින් ඊට අමතරව අපේ Facebook page එක තියෙනවා. අපි online විකුණන ගල් හැම එකක්ම අපි ඒකේ post කරනවා. ඉතින් ඕගොල්ලන්ට එතනින් උනත් හොඳ ගලක් මිලදී ගන්න පුළුවන්. අපි ටීම් එකේ numbers දාලා තියෙනවා මේ social media platform හැම එකම. ඔයාලට මොන හරි දෙයක් තියෙනවා නම් WhatsApp එකට message එකක් දාන්න. message ගොඩක් එනවා. හැම එකටම reply කරගන්න අමාරුයි. හැබැයි වෙලාවක් හම්බුන පළවෙනි සැරේම ඔයාලට අපි reply එකක් දානවා. එහෙනම් රැඳිලා ඉන්න. අපි මැනික් කොල්ලෝ කෙල්ලන්ට ජය වේවා.